විපක්ෂ ඉන්න කාලේ මේ අය අපට අසීමිත විදියට අසාධාරණ විදියට බොරු චෝදනා නැගුවා. අද ඒ බොරු චෝදනා යථාර්ථයක් කරගන්න මේ අය බොරු සාක්ෂි හදනවා. අපි දැක්ක උළුගිය තැන්න හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරාම කිව්වා අධිකරණ නියෝගයකින් අත්අඩංගුවට ගත්තේ කියලා. හැබැයි ඉතින් ඉහළ උසාවියෙන් අප දෙනකොට අත්අඩංගුවට ගත්ත විදිය වැරදි කියනවා. ඒතර අධිකරණ නියෝගයකින් නෙවෙයි අරන් තියෙන්නේ. පොලිසිය උමනාව මත අරන් තියෙන්නේ. ඒකම කළුතර ඔවයිසි මහත්තයාට බලපෑම් කරපු ආකාරය. දැන් පිල්ලයන් ඉන්නවා රක්ෂිත බන්ධන පිල්ලයන් ඉන්නවා ඩීఓ ගහලා. ඉතින් පිල්ලයන් සම්බන්ධයෙන් සාක්ෂි බොරු සාක්ෂි හදපු අය අධිකරණයේදී පහළ උසාවියේදී අත උස්සලා තමන්ට සිංහලෙන් දීප එක අස්සම් කරගත්තා අපි දෙමළ විතරයි දන්නේ කියලා කියනවා. හැබැයි පොලිසිය මොකද්ද කරන්නේ? CID එක පැහැදිලිවම දේශපාලන ගමනක් යන්න උත්සාහ කරනවා. ඉතින් එදා අපිට ඇඟිල්ල දික් කරපු අයට අමතක වුණා ඒ අයට ඇඟිලි හතරක් දික් වෙලා තියෙනවා කියලා. ඉතින් අද අපිට බොරු චෝදනා නගපු අය ඒ බොරුව ඔප්පු කරගන්න ගිහිල්ලා මේ රටේ නීති අවභාවිත කරන විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයම සහ අධිකරණ පද්ධතියම දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපිට ඇඟිලි දික් කරපු අයට දැන් ඇඟිලි හතරක් දික් වෙලා තියෙනවා. ඒ හින්දා අපිට බොරු චෝදනා නැගුවට කමක් නැහැ. දැන් අපිට බොරු චෝදනා නැගලා අර පිප්පොකට් න්‍යාය තියෙන්නේ. පිප්පොකට් කාර්යය තමයි පිප්පොකට් එක ගහලා මෙන්න හොරෙක් කියලා දුවන්නේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒ වගේ. ආණ්ඩුව පිප්පොකට් එක ගහලා රාජපක්ෂලා පස්සේ දුවනවා. ඉතින් ඒ කාලේ දැන් ඉවරයි. දැන් අවුරුද්දක් ගිහිල්ලා. දැන් ඒ හින්දා ආණ්ඩුවේ පිප්පොකට් ගහපු අය ගැනත් ඉදිරියේදී සමාජයේ රට දැනගනි. ඔබතුමාලා මේ